හායි යාළුවනේ අද ඔෆිස් දවසක් කිව්වට අපිට අද විශේෂ දවසක්. ඒ කියන්නේ අද තමයි අපේ සැලරි එක වැටෙන දවස. අපි විතරක් නෙමෙයි ඉතින් හැමෝම බලාගෙන ඉන්න තමන්ගේ සැලරි එක වැටෙනකන්නේ තමන්ගේ කරන්න තියෙන වැඩ ටික ඔක්කොම කරගන්නේ තමන්ගේ සැලරි එකෙන්නේ. ඉතින් අදත් අපිට ඒ වගේ දවසක්. අපි ඉතින් ගොඩ දවසකින් අපේ යාළුවෝ කට්ටිය කොහෙවත් ඇවිදින්න ගියේ නැති හින්දා අද සැලරි එකත් වැටුණ වෙලාවේ අපි එකපාරට හිතුණු දෙයක් කට්ටියත් එක්ක කතා වෙලා හවසට ඔෆ් වෙලා එහෙම අපි බින්චුන් යන් කියලා කතා වුණා. ඉතින් එහෙම දැන් අපි ඔෆ් වෙලා බින්චුන් එක පැත්තට යන ගමන් ඉන්නේ. අපි බස් එකනොත් බැස්සා. මෙච්චර වෙලා වැස්සේ නැහැ. බස් එකෙන් බැස්ස විතරයි. වැස්ස කියන්නකෝ. වැස්ස කියන අර මේ හොඳටම හයියෙන්ම වැස්සේ නැහැ. සාමාන්‍යයෙන් පොඩි වැස්සක් ගියා. ඉතින් ඔන්නෝම අපි පාරත් පැනලා එහෙම කෙලින්ම බින්චුන් එකට ගියා. අද දවස නම් හොඳයි. අපි ගියපු ටයිම් එකත් අවුලක් නැහැ. මොකද වෙනදට බින්චුන් එකේ මාර විදියට සෙනගක්නේ මාර විදියට පොලිම තියෙන්නේ. අද අපි ගියපු දවසේ නම් එච්චර සෙනගක් පොලිමක් තිබ්බේ නැහැ. හැබැයි අපි ඇවිල්ලා ටික වෙලාවක් ගියාට පස්සේ නම් සෙනග තමයි ඉතින් අපේ හොඳම රාජකාරිය. අපි ඉතින් තෝරනවා. අපි 5 දෙනෙක් ගියානේ. ඉතින් අපි 5 දෙනා ෆ්ලේවර්ස් 5ක් තමයි ගන්න හැදුවේ. මොකද ෆ්ලේවර්ස් 5ක් අරගෙන එතකොට එක එක්කෙනාගේ ෆ්ලේවර්ස් එක try කරන්න පුළුවන්නේ. මොකද බින්චුන් එකේ හැම ෆ්ලේවර් එකක්ම රස නැහැ කියලා කිව්වා. ගොඩක් කමෙන්ට්ස් වීඩියෝ මම දැකලා තිබ්බා. ඒ නිසා අපි 5 දෙනා ෆ්ලේවර්ස් 5ක් අරන් 5 දෙනා වෙන වෙනම ෂෙයා කරගෙන ඒ ෆ්ලේවර්ස් වල ටේස්ට් එක try කරන්න බැලුවා. ඉතින් දැන් අපේ බිල් එක දාන කැෂියර් එක ගාව බිල් එක දාන ගමන් ඉන්නේ. ඒ කියන්නේ දැන් අපි දැන් හිතාගෙන හිටපු දෙකක් ගන්න හිතාගෙන හිටියා. සන්ඩේ අයිස්ක්‍රීම්. මොකද අපි කියපු දෙක ඒ වෙලේ තිබුණේ නැහැ. ඒ නිසා අපි අර තව ටිකක් ආයෙ කල්පනා කරා මොනවද බොන්නේ මොනවද ගන්න කියලා කල්පනා කරා. ඊට පස්සේ කොහොම හරි අපි 5 දෙනා ෆ්ලේවර්ස් 5ක් ගත්තා. දැන් අපි ඒක බිල් කරගෙන අපේ නම්බර්ස් කියනකන් ඉතින් මෙතනට වෙලා හිටියා. අපේ කලින් දෙන්නගෙන නම්බර්ස් දෙක ඉක්මනට දුන්නා. ඉතින් අපි 3 දෙනා හිටියා. අපේ 3 දෙනාගේ නම්බර්ස් කියනකන් ඔන්න ඉතින් අපේ ෆ්ලේවර්ස් 5ත් අරගෙන අපි වාඩි වෙන්න ආවා. දැන් තියෙන හොඳම රාජකාරිය කරන ෆ්ලේවර්ස් 5 එකින් එක මාරුවෙන් මාරුවට try කරන්න තමයි බලන්නේ. මුලින්ම තම ගත්ත ෆ්ලේවර් එකේ රස ටේස්ට් කරා. ඊට පස්සේ එකින් එක මාරු කර අපි 5 දෙනා ගතපුවගේ රස බැලුවා. කොහොම හරි අපි try කරපු ෆ්ලේවර්ස් 5න් මට නම් සෙට් උනේ ෆ්ලේවර්ස් 2යි. එකක් මැංගෝ පොමෙලෝ සාගෝ එකයි ඔරියෝ චොක්ලට් මිල්ක් ෂේක් එකයි තමයි සෙට් උනේ. ඒ දෙකනොත් මට වැඩිපුරම මං කැමතිම උනේ ඔරියෝ චොක්ලට් මිල්ක් ෂේක් එකට. ඒක නම් මාරම රසයි. කොහොම හරි ඉතින් අනිත් ෆ්ලේවර්ස් රස නැහැ කියලා අතෑරියේ නෑ. අපි ගත්ත 5ම ඉවර කරා. චුට්ටක්වත් ඉතුරුන්නේ නෑ. දැන් මේ වාඩි වෙලා ඉන්නවා මායි බිනුෂයට ටේක් අවේ ගෙනියන්න ඕඩර් එකක් දැම්ම. ඒ ඕඩර් එක ගන්නකන් තමයි වාඩි වෙලා හිටියේ. ඒකත් අරගෙන අපි 5 දෙනාම දැන් ගෙදර යන්න හැදුවේ. කොහොම හරි ඔන්න ඔහොම තමයි අද අපේ හවස් වරුව ගත වුණේ ඔෆ් වෙලා. කොහොමත් පැය එකමාරක් විතර අපිට මේ ටිකට යන්න ඇති ටයිම් එක. ඔන්න ඔහොම තමයි ඉතින් අපේ අද හවස් වරුව ගත කරේ. හැමෝටම බයි ගිහින් එන්නම්.